මම දැන් ඉන්නේ චාංගි එයාපෝට් එකේ ආපහු එන ගමන් මේකෙදි මම දැක්ක රස්නේ පිට කෑම හදලා දෙන මැෂින් එකක්. මම කලින් ලංකාවේ මේ වගේ මැෂින් එකක් දැකලා නැති හින්දා මේ ගැන පොඩ්ඩක් ඔයගොල්ලන්ට කියන්න හිතුවා. අපේ BST වල ආහාර තාක්ෂණ යුනිට් 9 ආහාර තාක්ෂණයේ පාඩමේ ආහාර සැකසීම ගැන ඉගෙන ගන්න තියෙනවානේ. ඒ නිසා ඔයගොල්ලන්ට පොඩ්ඩක් වැදගත් වෙයි කියලා හිතුවා මගේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න ළමයින්ට. ඒ නිසා පොඩ්ඩක් බලමු කොහොමද මේකේ මේ මැෂින් එකකින් අපිට ආහාරයක් නැත්නම් එහෙම කෑම එකක් හදලා දෙන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු. මම දැන් ඔයගොල්ලන්ට මේ මැෂින් එක කොහොමද යූස් කරන්න කියලා පෙන්නනවා. චුට්ටක් බලන්න කවදාද දවසක ආපුවාම ඔයාලට හදිසියෙ පොඩි බඩගින්නක් ආවොත් රස්න පිටම හදපු කෑම එකක්, ගෙදර වගේම හදපු කෑම එකක් ඔයගොල්ලන්ට මේකෙන් ගන්න පුළුවන්. මේ අපිට හම්බෙන්නේ කන්න ඕන කරන හැඳි ටික ගෑරුප්පු ටික මේකේ වෙනම එනවා. දැන් කෑම එක ඇතුලේ ප්‍රොසෙස් වෙනවා. අපිට තව ටිකකින් ඒක ගන්න පුළුවන්. මේක වලට වෙනද මේක ප්‍රෙපෙයාරින් කියලා වැඩෙනවා. ඒක කෑම එක හදන්න ටික වෙලාවක් යනවා. අදුවර පස්සේ අපිට කෑම එක හොට් පිට උණුවෙන් ගන්න පුළුවන්. තාම ප්‍රෙපෙයාරින් කියලා වැටෙන්නේ. තාම කෑම එක හැදලා ඉවර නැහැ. අපි බලමු කොච්චර වෙලාවකින් හැදෙයිද කියලා. ඒගොල්ලෝ කියේ විනාඩි 4කින් දෙනවා කියලා. තව ටිකකින් අපිට කෑම එක හම්බෙයි. බලමු. හරි දැන් මේකේ මේ කෑම එක හැදලා ඉවරයි. ප්‍රෙපෙයාරින් වලින් කලෙක්ට් now කියලා වැටලා තියෙනවා. දැන් අපි මේක කලෙක්ට් කරන්න යන්නේ. අපි දැන් මේකේ ආය 38යි 50 කෝඩ් එක ගහනවා. කලෙක්ට් now ඊට පස්සේ අපිට ඔන්න Your meal is being prepared. Please follow the screen instructions to pick up your meal. Freshly cooked meal box. Please be cautious of hot surfaces. බලන්න. මේකේ කෝෂන් හොට් කියලා ගහලා තියෙනවා. අපිට මේ වගේ කෑම් එක ගන්න පුළුවන්. මේක පිකප් බෑග් එකේ පිටි තමයි ගන්න කියන්නේ. මෙන්න මේ විදිහට අපිට මේ කෑම් එක ගන්න පුළුවන්. ඒතර අපිට මේ විදිහට තමයි කෑම් එක හම්බෙන්නේ. දැන් මේක හොට් කෑම් එකක්. කියන්නේ නිමෙ නිකන් ඉඳලා තමයි අපිට කෑම් එක ගන්න වෙන්නේ. හරි අපි කෑම එක අරලා බලමු මොන වගේද මේකේ තියෙන්නේ කියලා. එතකොට මේ වගේ තමයි කෑම එක තියෙන්නේ. මේක රස්ටේ නිසා මේක මෙහෙම අරන් ගන්න පුළුවන් විදිහට මෙහෙම දීලා තියෙනවා. අපිට මෙහෙම ගෙනල්ලා මේකේ කෑම එක අපිට මෙහෙම ඇරලා බලන්න පුළුවන්. කෑම එක අරින්න කලින් ඒගොල්ලෝ අපිට කෑම ගන්න ඕන කරන මේ හැඳි ගෑරුප්පු ටිකක් දීලා තියෙනවා. මේක අපිට ගන්න පුළුවන්. මේ ඔක්කොම මේ පරිසර හිතගාමින් හදපු ලී හැඳි සහ ලී ගෑරුප්පු තමයි තියෙන්නේ. හැමතරම්ම ඩස්බින් තියෙනවට අපිට මේවා පිරිසිදුව බැහැර කරන්න පුළුවන්. ඒ විදිහට හැඳි ගෑරුප්පු ටික දීලා තියෙනවා. ඊට පස්සේ ටිෂු එකක් දීලා තියෙනවා. ඊට පස්සේ කෑම එක ගන්න බලන්න පුළුවන්. මේක හොට් නිසා මේව ප්‍රශ්න පිට වෙන්න පොඩි කවුල් දෙකක් තියෙනවා පැක් එකේ. මේ වගේ කරලා අපිට
කොහොම රස්න පිට එහෙම කෑම එක තියෙනවා හොඳ සුදු බත් තියෙන මම ගත්තේ මට කන්න පුළුවන් සුදු බත් එකක්. ඉතින් මේ වගේ අපිට චිකන් එක තියෙනවා. අපිට දැන් මේ චිකන් එකට බත් දාගෙන මේ විදිහට චිකන් එකට බත් වල යම් ප්‍රමාණයක් දාගෙන අපිට මේ කෑම එක කන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් හොඳ සම්පූර්ණ කෑම වේලක් අපිට මේකේ මේ අනේ සියල්ල මාර ඇසුරුම් කරණයක් තියෙන්නේ. ආහාර තාක්ෂණේ පාඩම කරද්දී මම මේ ගැන ඔයගොල්ලන්ට තව ටිකක් කියලා දෙන්නම් මගේ ක්ලාස් එකේ ළමයිට බොහොම හොඳ ඇසුරුම් කරණය කරලා අපිට බොහොම පිළිසිදුව මේ වගේ හදපු කෑම එකක් අනුභව කරන්න හම්බ වෙනවා. එහෙනම් අපි කාලා බලමු කෑම කොහොමද කියලා.